Hello guys. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ලංකාවේ තියෙන ලස්සනම බීච් එකට. ඉතින් අපි ගිහිල්ලා බලමු මේ බීච් එක මොකක්ද කියලා. ඉතින් යාළුවනේ අපි අද ඇවිල්ලා ඉන්නේ Blue Beach. අපි මේකේ ලස්සන දැන් මොන වගේද කියලා ගිහිල්ලා බලමු. මෙතන පොඩි දුරකට තියෙන අපි එකක් කියලා බලමු ඒක කොහොමද. ඒ වගේ මේ කන්ද නැගගෙන ආවම මෙන්න මේ විදිහ ලස්සන ලොකේෂන් එකක් තමයි පේන්නේ. මෙන්න මේ විදිහේ ලොකේෂන් එකක් තමයි පේන්නේ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මොන වගේද කියලා. ඉතින් යාළුවනේ මෙන්න මේ වගේ ලස්සනම ලොකේෂන් එකක් තමයි මෙතන උඩට ආවම පේන්නේ. මට ලස්සනයි. ඉතින් භාගයක් දුරට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි තව ටිකක් යන්න තියෙනවා. අපි ඒකත් ගිහිල්ලා බලමු මේ දූපත මොන වගේ ලස්සනක්ද තියෙන්නේ කියලා. මේ විදිහට තමයි යන්න තියෙන්නේ. පත්ත ලක්ෂණ ලොකේෂන් එකකින් තමයි යන්න තියෙන්නේ. ලස්සන ලොකේෂන් එකක් තියෙනවා මෙතන. මැදට ඇවිල්ලා ඉන්නේ. මෙන්න මේ විදිහට තමයි යන්න දෙන්නේ. ඉස්සරහින් යනවා. අපි ගිහිල්ලා බලමු දූපතේ කෙළවරට මොන වගේද පේන්නේ කියලා. මම හිතන්නේ දූපත ඉවර වෙන්න දැන් චුට්ටයි තියෙන්නේ. මේ හරියට ෆොරනර්ස්ලාත් එනවා ගොඩක්. ගිහිල්ලා බලමු. මෙන්න මේ විදිහට තමයි යාළුවනේ. පල්ලයට බයින්න තියෙන්නේ මේකේ. බලමු මොන වගේද පේන්නේ. අපි දූපතේ අනිත් පැත්තට ආවා. ඉන්නේ මේ ලොකේෂන් එක තමයි දූපතේ අනිත් පැත්තේ ඉන්නේ. බෝට් යනවා. දෙත්තේ ඩයිවිං ගොඩක් කට්ටිය දිනනවා. අර ඔයගොල්ලෝ දකින්නව නේද කැම්පින් සයිට් එකක් තියෙනවා. මෙන්න මෙතන තමයි මේක තමයි මේ කැම්පින් සයිට් එක. මෙතන තමයි කට්ටිය කැම්පින් කරන වෙන්න මේ විදිහට තමයි බීච් එක තියෙන්නේ. අර ඈත පේන බෝට් සෙට් එකක් තියෙනවා. මට ලස්සනයි. එන්න කට්ටියත් එක්ක ඇවිල්ලා ආතල්ලයක් දාලා යන්න පුළුවන්. මෙතන කැම්පින් එකක් කරනවා කියන්නේ සුපිරි තමයි. මේ තියෙන්නේ ගිනි වෙලා අටවපු ඒවා. කට්ටිය ඇවිල්ලා අපි ඉස්සරහට යන්න තියෙනවා. අපි ඉස්සරහට පොඩ්ඩක් ගිහිල්ලා බලමු මෙතන මොන වගේ ලොකේෂන් එකකටද යන්නේ කියලා. ඔව්. යන්න. මෙන්න මේ වගේ තැනකට තමයි ඉතින් එන්නේ. මෙතනත් හොඳයි. මම හිතන්නේ මෙතනත් කැම්ප් කරන තැන. අපි ඉස්සරහට යන්න පුළුවන් මේ දූපතේ. මේ විදිහට තමයි. ඉතින් මේ වගේ තවත් ලස්සන තැනක අපි ආයෙ ඉක්මනට එන්නම්. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා යාළුවන්ට වෙන්න ෂෙයා කරලා තියාගන්න. අපි traveling trios